ඔයාගේ ගෙදරත් බිත්ති පුපුරලාද? ඒකට හේතු මොනවද කියලා දැනගන්න අපි යමු වීඩියෝ එකට. SL වැඩ කිඩ. ඉබෝන් හැමෝටම. අද මම කතා කරන්නේ හැමෝම ගෙයක් හදන්න කලින් නැත්තම් හදන අතරතුර බයම දේ ගැන. ඒ තමයි බිත්ති පිපිරෙන එක ගැන. ඇයි මගේ ගෙදර බිත්ති පිපිරෙන්නේ කියලා ගොඩක් අය මගෙන් අහනවා. ඇත්තටම බිත්ති පිපිරෙන්න හේතු කිහිපයක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ බාස්ගේ වැරද්දක් කියලා. හැබැයි ඇත්තටම ඊට වඩා ලොකු තාක්ෂණික කරුණු තියෙනවා. අද මම ඔයාලට කියලා දෙන්නම් ගෙයක් පිපිරෙන්න ප්‍රධාන හේතු 5ක් සහ ඒක වළක්වා ගන්න අත්තිවාරම දාදී සැලකිලිමත් වෙන්න ඕන දේවල්. ගෙයක පදනම තමයි අත්තිවාරම. පළවෙනිම හේතුව තමයි පස් වර්ගය හඳුනාගෙන අත්තිවාරම දැමීම. ලංකාවේ සමහර පළාත්වල තියෙන්නේ කළු පස් නැත්නම් වැලි. සමහර තැන්වල ගොඩ කරපු ඉඩම්. මේ හැම පස් වර්ගයකටම අත්තිවාරම දාන්න ඕන ක්‍රමය වෙනස්. උදාහරණයක් විදිහට කළුපස් තියෙන ඉඩමක සාමාන්‍ය ක්‍රමයට කළුගල් අත්තිවාරමක් දැම්මොත් කාලයක් යද්දි කළුපස් හැකිලෙනවා. පුළුල් වෙනවා. එතකොට අත්තිවාරම පාත් වෙලා බිත්තිය පිපිරෙනවා. ඒ නිසා පස් වර්ගය හඳුනාගෙන අවශ්‍ය නම් සොයිල් ටෙස්ට් එකක් කරලා ඒකට ගැළපෙන අත්තිවාරමක් දාන්න ඕන. දෙවැනි හේතුව තමයි අත්තිවාරමට නිවැරදිව කම්බි නොදැමීම. ගොඩක් අය හිතන්නේ කළුගල් අත්තිවාරමක් ගැහුවම ඇති කියලා. හැබැයි කළුගල් වලින් තියෙන්නේ කම්ප්‍රෙෂන්. එහෙමත් නැත්නම් එබීම ශක්තිය විතරයි. ටෙන්ෂන් ඇදීමේ ශක්තිය තියෙන්නේ කම්බි වලට. කළුගල් අත්තිවාරම යටින් නැත්නම් උඩින් කොන්ක්‍රීට් බීම් එකක් නිවැරදිව කම්බි දාලා දාන්න ඕනේ. එතකොට අත්තිවාරම එක තැනකින් පාත් වුණත් කොන්ක්‍රීට් බීම් එකෙන් ඒක රඳවා ගන්නවා. තුන්වෙනි හේතුව තමයි බිත්ති බඳිනකොට සිමෙන්ති මිශ්‍රණයේ අනුපාතය වැරදීම. ගඩොල් බිත්තියක් බඳින්න ඕන සිමෙන්ති අනුපාතය 1:5. සිමෙන්ති ගල් බිත්තියකට 1:4 වගේ වෙනස්. සිමෙන්ති වැඩි වුණොත් බිත්තිය ඉක්මනින් වේලෙනවා. එතකොට හැකිලීම නිසා ඇතිවන පිපිරීම ඇති වෙනවා. හතරවෙනි හේතුව තමයි ජල කාන්දු වීම. අත්තිවාරම හරහා වතුර බිත්තියට ඇදුනොත් සිමෙන්ති දිය වෙලා බිත්තිය ඇතුලෙන් දුර්වල වෙලා පිපිරෙනවා. ඒ වගේම තමයි කපරාදු කරාට පස්සේ පොටි ගෑමට පෙර අවම වශයෙන් සති දෙකක්වත් වතුර දාන්න ඕන. අත්තිවාරමක් දාද්දී DPC එකක් නිවැරදිව වෝටර්ප්‍රූෆින් කෙමිකල් පාවිච්චි කරලා දාන්න ඕනේ. එතකොට වතුර බිත්තියට ඇදෙන එක වළක්වා ගන්න පුළුවන්. පස්වෙනි හේතුව තමයි විදුලි බට බිත්ති හරහා දැමීම. වයරින් බට දාද්දී බිත්ති නිවැරදිව කපලා බට දැම්මට පස්සේ සිමෙන්ති වලින් නිවැරදිව වහන්න ඕනේ. බටේ උඩින් සිමෙන්ති ස්තරය හරි නැත්තම් බිත්තිය වේලෙද්දී ඒ තැනින් පිපිරෙනවා. වයරින් බට දාද්දී සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයාගේ අලුත් ගෙදර වැඩේට මේ කරුණ ටික ගොඩක් උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඉදිකිරි ශ්‍රේෂ්ඨයේ තවත් මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.